සුබ රාත්‍රියක් ඔබලා සියලු දෙනාටම. අද මා කතා කරන්න යන්නේ අපේ රටේ හිටපු තවත් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන. මේ රජතුමා ලොකු සේවයක් අපේ රටට කරා. ඉතින් එම රජතුමාගේ නම තමයි ගාමිණී අභය. එහෙමත් නැත්නම් අප සියලු දෙනාම දන්න දුටුගැමුණු රජතුමා. ඉතින් මේ දුටුගැමුණු රජතුමා රුහුණේ පාලනය කර කාවන්තිස්ස රජතුමාට සහ විහාර මහා දේවියට දාව ඉපදුණු වැඩිමහල් පුත්‍රයාය. මේ කාවන්තිස්සට සහ විහාර මහා දේවියට තවත් ළමයෙක් හම්බුණා. ඒ දරුවා තමයි සද්ධාතිස්ස. සද්ධාතිස්ස කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මල්ලි. ඉතින් මේ ඔය කාලෙදී අපේ රටේ හිටිය ද්‍රවිඩ පාලකයෙක්. එතුමාගේ නම එලාර. ඉතින් එලාර කියන ද්‍රවිඩ පාලකයා මිනිස්සුන්ට කෘහක ලෙස එතුමා ටිකක් කෘහක පාලකෙක්. ඒ හින්දා මේ ගාමිණී අභය එහෙම නැත්නම් මේ දුටුගැමුණු කියන කුමාරයා හිතුණා කවදද මම මේ එලාර කියන රජතුමා මරලා මේ රටේ රජු වෙනවා කියලා. ඉතින් ඒ අදිෂ්ඨානය ඔහු තියාගත්තා. ඉතින් ඔහම කාලේ යද්දී ඔහු වැඩි වියට ආවා. ඊට පස්සේ ඔහු සේනාව ඒ වගේම මේ දුටුගැමුණු රජතුමාට හිටියා යෝධයන් 10 දෙනෙක්. නන්දිමිත්‍ර, බරණ, සුරනිවල ඒ වගේ යෝධයෝ 10 දෙනෙක් හිටියා. මට ඒ යෝධයෝ 10 දෙනා මතක නැහැ. ඒ වුණාට යෝධයෝ 10 දෙනෙක් හිටියා. ඉතින් ඒ යෝධයෝ 10 දෙනා පිරිවරා ඇතුපිට නැග මේ දුටුගැමුණු රජතුමා ඒ එලාර කියන ද්‍රවිඩ පාලකයා සමග සටන් වැන්දා. ඉතින් ඒ සටනේදී ඒ එලාර කියන ඒ ද්‍රවිඩ පාලකයා මිය ගියා. ඉතින් ඒ එලාර කියන ද්‍රවිඩ පාලකයාගේ මරණයෙන් පස්සේ ඒ එලාර කියන ද්‍රවිඩ පාලකයාගේ අවසන් කටයුතු ඉතාමත් උත්සවශ්‍රීයෙන්ම සිදු කරා. ඒකෙන් පේන්නේ මේ ගාමිණී අභය එහෙම නැත්නම් මේ දුටුගැමුණු කියන කුමරු සතුරාට වුණත් මෛත්‍රී කරන කෙනෙක් බව. ඉතින් කෙසේ වෙතත් අවසානයේදී ක්‍රිස්තු පූර්ව 137 පමණ මේ දුටුගැමුණු කුමරු රාජ්‍යත්වයට පත් වෙනවා. ඉතින් මේ දුටුගැමුණු කුමරු ලොකු සේවයක් කරනවා. ඒ වගේම අපේ රට එක්සෑසත් කරන්න ලොකු වැඩ ටිකක් කරනවා. ඒ වගේම මෙතුමා බුද්ධ ශාසනයට තමයි ඒ වගේම මේ ගාමිණී අභය නැත්නම් මේ දුටුගැමුණු කියන මෙම රජතුමා ලොකු සේවයක් කරේ බුද්ධ ශාසනයට. මොකද එතුමා බෞද්ධ ආගමට ඉතාමත් ලැබි පුද්ගලයෙක්. ඒ හින්දා එතුමා ගොඩක් ලොකු සේවයක් කරේ බුද්ධ ශාසනයට. ඉතින් එයා බුද්ධ ශාසනය නගා සිටුවීමට බොහෝ දේවල් කරනවා. ඉතින් එතුමා වෙහෙර විහාරවල් කිහිපයක් ඉදි කරනවා. එතුමාගේ ඒ වෙහෙර විහාර අතරින් එක් වෙහෙර විහාරයක් තමයි මිරිසවැටිය කියන්නේ. ඉතින් මිරිසවැටිය ඒ රජතුමා හදන්නත් ඒ රජතුමාට ඒකට පොඩි කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව මම කියන්නම්. ඉතින් ඔන්න එක දවසක් දානයක් තිබ්බා. ඒ දාණයට භික්ෂුන් වහන්සේලාට දාන තිබ්බා. බත් ඔක්කොම ටික ව්‍යංජන ඔක්කොම ටික දුන්නා. නමුත් අර මිරිස් කියන ව්‍යංජනේ විතරක් ඒ භික්ෂුන් වහන්සේලාට ආහාරයට දීලා නැහැ. කියන්නේ භික්ෂුන් වහන්සේලා වළඳනේ පාත්‍රයට දාලා නැහැ. ඉතින් ඒ වරදට මේ ගාමිණී අභය නැත්තම් මේ දුටුගැමුණු කියන රජතුමා මිරිසවැටිය කියලා වෙහෙරක් හැදුවා. ඉතින් ඒකට මිරිසවැටිය කියන නම හැදුනේ මේ කතාවෙන්. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි එතුමා කරපු ශ්‍රේෂ්ඨතම නිර්මාණය තමයි අද බොහෝ මිනිස්සු වන්දනාමාන කරන ලක්ෂ සංඛ්‍යාවත් මිනිසුන් වන්දනාමාන කරන ඒ උතුම් වූ ඒ ස්වර්ණමාලී මහා සෑය. එහෙම නැත්නම් අපි සියලු දෙනාම දන්න රුවන්වැලි මහා සෑය. ඉතින් මේ රුවන්වැලි මහා සෑය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජතුමාට නොහැකි වුණා. මේ රජතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු 24යි. ඉතින් මේ අවුරුදු 24 තුලේදී එතුමාට මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය කිරීමට නොහැකි වුණා. ඉතින් රජතුමා ලෙඩ වුණා. ඉතින් එතුමාට ඇවිද ගන්න අපහසු නැහැ. තරම් එතුමා රෝගී තත්ත්වයකට වුණා. නමුත් එතුමාගේ මල්ලි සද්ධාතිස්ස කුමරු දැනගත්ත තමාගේ අයියා මේ විදිහට ලෙඩින් ඉන්නේ. ඒ වගේම තමාගේ අයියා මේ විදිහට ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කරනවා. ඒකින්ද මේ සද්ධාතිස්සට හිතුණා තමන්ගේ අයියව සතුටු කරන්න මම මොකක් හරි දෙයක් කළ යුතුයි කියලා. ඒ හින්දා මේ සද්ධාතිස්ස කුමරු රුවන්වැලි මහා සෑයට පැමිණ ඒ රුවන්වැලි මහා සෑය කියන්නේ රුවන්වැලි මහා සෑය බාගෙට හදලා තිබ්බේ රුවන්වැලි මහා සෑය තනි සුදු රෙද්දෙන්. ඒ සුදු රෙද්දෙන් මුළු රුවන්වැලි මහා සෑයම යට කරලා කියන්නේ රුවන්වැලි මහා සෑයට උඩින් ඒ සුදු රෙද්ද දාලා රුවන්වැලි මහා සෑය හැදුවා වගේ පෙනෙන තත්ත්වෙටම එයා එක ඒ
සුදුරෙද්ද දැම්මා. ඉතින් ඒ සුදුරෙද්ද දාලා මේ සද්ධාතිස්ස කුමරු තමාගේ අයියා වන දුර්ගමනු රජතුමාට එක පෙන්වුවා. ඉතින් දුර්ගමනු රජතුමාට ලොකු සතුටක් ඇවිල්ලා ඉතින් ඒ සතුටෙම එතුමා දැස් පියාගත්තා. ඉතින් එහෙම තමයි අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් අපේ රටට අහිමි වුණේ. ඉතින් ඉන්පසු එතුමාගේ මල්ලි කෙනෙක් දුටුගැමුණු රජතුමාගේ මල්ලි සද්ධාතිස්ස කුමරු රාජ්‍යයට පත් වෙනවා. ඉතින් මේ සද්ධාතිස්ස රජතුමා රුවන්වැලි මහසෑය ඉතිරි කොටසත් නිර්මාණය කරනවා. ඉතින් සද්ධාතිස්ස රජතුමා තමාගේ අයියා වූ දුටුගැමුණු රජතුමාට දෙවෙනි නොවී බුද්ධ ශාසනයට ලොකු සේවයක් කරනවා. ඉතින් සද්ධාතිස්ස කුමරුගේ මරණයෙන් පස්සේ එතුමාගේ පුතාලා 4 දෙනා පිළිවෙලින් රජ වෙනවා. එක්කෙනෙක් තමයි ලෙජ්ජිතිස්ස, බලාටනාග, ඒ වගේම වලගම්බා තුලත්තන, ඒ වගේ පුතාලා 4 දෙනෙක් අපේ රට තුල රජ වෙනවා. ඉතින් ඒ අතරින් වලගම්බා කියන්නේ සද්ධාතිස්ස රජතුමාගේ පුතෙක්. ඉතින් වලගම්බා රජතුමා තමයි අබේගිරි විහාර නිර්මාණය කරන්නේ. බොහොම